මීටර් කීයක් විතර උසින් ඇද්ද? අයුබෝවන් සුබ දවසක්. ඉතින් කොහොමද හැමෝටම? ඉතින් අපි අද සුබිරි වැඩකට තමයි අද යන්න ලැහැත් වෙලා ඉන්නේ. අපි අද යන්න ලැහැත් වෙලා ඉන්නේ පැරසිලින්. ඉතින් මාත් එක්ක අද ඉන්නවා අපේ ගිහන් මල්ලි. අපි දෙන්න තමයි පැරසිලින් යන්න හදන්නේ. ඉතින් අපි ගිහලා බලමු ඩීටේල්ස් ටික කොහොමද, විස්තර ටික කොහොමද කියලා. ඉතින් අපි අද යන්නේ අරීනා වෝටර් ස්පෝර්ට් එකෙන්. ඉතින් මෙතනින් තමයි යන්න ඕනි. Hi bro, how are you? I want to go parasailing. How much for charges for local tourists? As for tourists, it's $60 per couple. And for locals and work permit holder, it's 800 rupees. That's with the videos. With the video, drone video. Yeah. ඉතින් ඔයගේ තමයි ප්‍රයිසස් යන්නේ. මෙහි මෝල්ඩිව්ස් වල වැඩ කරන කෙනෙක්ට ඕන නම් ඇවිල්ලා යන්න පුළුවන් අරීනා වෝටර් ස්පෝර්ට් එකෙන්. මම contact number එකත් පල්ලෙහෙන් දාන්නම්. ඉතින් එහෙනම් let's go ready though. එහෙනම් අපි යමු අද පැරසිලින් side. Theater. This one okay. Yeah. Customer name. ඉතින් මේ වගේ සයින් කරන්න ඕනේ. යා ඕකේ. හරි. ඉතින් අපිට දෙනවා මේ වගේ ජැකට් එකක්. ඒක දාගන්න ඕනේ. ඉතින් ඔන්න අපි දැන් යනවා කට්ටියක් එක්කම අද ඉන්නවා දෙස්ලා 2යි 4යි 6 දෙනෙක්. අපි දෙන්නත් එක්ක 8 දෙනයි. ඉතින් මෙහෙම ගිහිල්ලා අපි නගිනවා බෝට් එකට. ඊට පස්සේ මැදට ගිහිල්ලා තමයි අපි යන්නේ පැරසිලින් එකේ. අපේ ස්ලිපර්ස් බෑග්ස් ඔක්කොම තියලා තමයි අපි මෙතනින් යන්නේ. ඉතින් ගියාට මොකද හිතෙන්නේ? බය වෙලාද ඉන්නේ? Google ටිකක් බය. අපි යන බෝට් එකක් තියෙනවා ජැටි එකේ. මේ තියෙන අපි යන බෝට් එක. මේ හරියෙන් තමයි ඉස්සෙල්ලා ස්ටාර්ට් කරන්නේ. ඈ? ඔව්. Okay everyone, so first we are going to open the chute. At that moment please do not touch any of these. Okay? And on your flight, if you feel dizzy or if you want to come back to the board, you can put your hand out sideways and you can show me the seat. Okay? බලාගන්න හැකි පැරෂූට් එක කොහොමද දිගහැරෙන්නේ කියලා.
360 on කරවා 360 on කරා ඔන්න ඉතින් අපි ආවා ගියාන් කොහොමද ඈ අඩේ වරුවා පාට view එකක් තියෙන්නේ ලංකාවේ ගන්නේ ඩ්‍රෝන් වීඩියෝ ගන්න ඕනේ දැන් අපි උඩ ඉන්නේ පට්ටම view එකක් තියෙන්නේ සුපිරි මීටර් කීයක් විතර උසින් ඇද්ද 200ක් ඈ අන්න 50ක් විතර තියෙනවා නේද ඔව්නේ අන්න මාපුසි අයිලන්ඩ් එක අපිට පේන විදිය බය නෑනේ ඒකනේ පොඩි බයක් වගේ දැනුණා ඒ වුණාට අවුලක් නෑ පොඩි ඉතින් ලාවට තියෙන පොඩි මෙගු එකක් Oh, drone එක. ඇත්තටම මාර ගතිය ඈ. සුපිරිනේ. ගන්න මෝල්ඩිව්ස් වල આવොත් ගන්න ඕනේ එක්ස්පීරියන්ස් එකක් තමයි මේක. මොකද හිතෙන්නේ? ඇත්තටම සුපිරියා. සුපිරිනේ. ඉතින් මාර ලස්සන view එකක් තියෙන්නේ මේ වගේ. අඩි බර ගානක් උඩින් ඉන්නේ අපි ඔයාලට පේනවා ඇති කැඩුණු මොකක් වෙයිදනේ වගේ හිතන්න එපා නේද පාවෙලයි ගෙලින්ම මේකේ පාවෙලයි ගානට වායිවා මොහොතට ඔව් ඔන්න අපි වායි යදිනවා පල්ලෙහාට අදිනවනේ අන්න මාපුෂි view එක මේ විදිහට S2 දැක්කේ අද හැමදාම drone එකෙන් දකින්නවනේ S2 දැක්කේ අද මෙහෙ වගේ view එකක් මාපුෂි වල කොහොමද drone එකෙන් දකින්න view එක S2 දැක් තද නිල් පාට තියෙන්නේ ඒ ටික ගැඹුරයි ඒකට මේ ලා නිල් පාට ටික ගැඹුර නෑ මම මෙතනට ඇවිල්ලා පීනලා තියෙනවා මේ ටික මෙතනින් එහා කෙලින්ම අර හෙලක් වගේ තියෙන්නේ ඒ තරම් ගැඹුරයි අර ටිකක් සාමාන්‍යයෙන් ටිකක් ගැඹුරයි ඔන්න දැන් අදිනවා පල්ලෙහාට මේකත් මාර එක්ස්පීරියන්ස් එකක් නේද සී ප්ලේන් එක උත්තරම පේනවා දැන් රිසෝට් මඩුව ඉන්නවනේ ඈ මඩුව ඔව් මඩුව ඉන්නවා ෂාක්ලා ඉන්නවා අතරමක් කරේ අලුතින් රිසෝට් එකක් ගහනවා රිසෝට් එක ඒ අදිනවා යන්න බෝට්ටුවට දැන් ලං වෙනවා
කියලා දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒකත් ඉවර වෙච්ච ගමන් තමයි අපි යන්නේ ආයේ අයිලන්ඩ් එකට. අපි බලමු ඉතින් කොහමද මේ ටික කියලා. ඉතින් මේවා අපි ඉතින් යනකොට පෙවුනේ මාර ලස්සනට. ඉතින් අපි අයිලන්ඩ් එකට ආවා මෙන්න මේ වගේ. ඉතින් කොහොම හරි මේ එක්ස්පීරියන්ස් එකක් ගත්තනේ මල්ලි. ඉතින් දැන් ආයි අපි මෙහෙම ගිහිල්ලා අපි යනවා තව පොඩ්ඩක් ඇවිදින්න. ඉතින් ඔයාලා වීඩියෝ එක බලුවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම හැමෝටම බලන්න ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන අද සමු ගන්නවා මා පුෂ්ණීදලා.